අයිබෝවන් සුබ දවසක් ආදරණීය සියලු දෙනාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබ සියලු දෙනා බලාපොරොත්තුෙන් ඉන්නවා තව දින කිහිපයකින් තව දින 3ක් වගේ කාල සීමාවකදී උදා වෙන අලුත් වසර ඔබගේ ජීවිතයේ නව පෙළවිකාර වසරක් වේවි කියලා. ඉතින් ඒ එන සුබවාදී ඒ වගේම තමයි බොහෝ වේදනාකාරී මොහොතකයන් එක්ක ජීවිතය යම් අසාර්ථක වීම එක්ක පහුගිය කාල සීමාව ගත කරලා ඔබ මේ අලුත් අවුරුද්දේ උදාවස් සමගම බලාපොරොත්තු වෙන දෙයක් තමයි මේ වසර ඔබට සුබ වෙන්න ඕනේ කියලා. ඒ වගේම තමයි සමහරවිට ඔබට ඔබගේ ජීවිතේ ඔබට සාර්ථක කරගන්න බැරි වෙච්ච කඩේ සාර්ථක කරගෙන ඒ වගේම තමයි ඔබට ඔබගේ ජීවිතේ නව අභියෝග ඒ වගේම තමයි ඔබගේ සුබවාදී දේවල් ඔබගේ ජීවිතය ආකර්ෂණය කරගන්න ඕනේ වසරක් ඔබට ඔබ විශ්වාසයෙන් 2026 වසර බලාපොරොත්තුෙන් ඉන්නවා ඇති. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ වගේ ප්‍රාර්ථනා බලාපොරොත්තු කන්දරාවක් හිතේ තබාගෙන 2026 වසර දෝතින් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන ඔබ සියලු දෙනාට ඒ 2026 වසර ඔබගේ ජීවිතයේ නොහිතන මට්ටමට ඔබව දැන කුවේරයෙක් කර හැකි. ඒ වගේම තමයි ඔබගේ නිවසට ඔබගේ ව්‍යාපාර ස්ථානයට ධනය බලය ආකර්ෂණය කරගන්න පුළුවන් බල සම්පන්න গুপ্ত ක්‍රමවේදයක් සහ බල සම්පන්න මන්ත්‍රයක් මම ඔබට ක්‍රමවේදයක් එක්කම අද මේ වැඩසටහන දිගන මේ වැඩසටහන ගොඩාක් ටික නෑ වැඩසටහන ඉවර වෙනකම් බලන්න මොකද වැඩසටහන කොහෙන් හරි ඔබට මග ඇරුණොත් ඒ ක්‍රමවේද කොහෙන් හරි ඔබට වැරදුනොත් මේ කියන අපි බලාපොරොත්තු වෙන මේ ධන කුවේරයෙක් බවට පත්වීමේ සහ ඔබගේ ජීවිතය බල සම්පන්නව මගකට අරන් යන්න තියෙන මාර්ගය නැති වෙන්න පුළුවන්. ඒ නිසා වීඩියෝ එකත් එක්ක දිගටම රැඳින්න කොහෙන්වත් ස්කිප් කරන්න එපා. පුංචි වීඩියෝ එකක් තියෙන්නේ දිගටම රැඳී ඉන්න. විශේෂයෙන් කියනවා නම් මේ වන විටත් ඔබ ඔබගේ ජීවිතයේ බොහෝ අභියෝග වලට මුහුණ පාලා සිටිනවා නම් ඒ වගේම තමයි ඔබගේ ආර්ථික වශයෙන් ඔබ බොහෝ අඩාල වී තිබෙනවා නම් ඒ වගේම ඔබට 2026 වසර ඔබ නව ආදායම් මාර්ගයක් වෙළහෙළදා කටයුත්තක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙ සිටිනවා නම් ඒ වගේම තමයි ඔබ ඔබගේ ජීවිතයේ යම්කිසි මොනෑම හෝ සුබවාදී නිවසකට ගෙට ගෙවීමක් හෝ ඔබගේ ජීවිතේ මොනෑම හෝ සුබවාදී කරුණු කාරණාවකට ඔබ බලාපොරොත්තු වෙ සිටිනවා නම් ඒ වගේම තමයි ඔබ ආධ්‍යාත්මිකව වැඩ කටයුතු කරන පුද්ගලයෙක් ලෙස යම්කිසි දෙවුලක් ඔබ ස්ථාපනය කරන්න බලාපොරොත්තු වෙ සිටිනවා නම් ඒ සඳහා අවශ්‍ය ඕනම කටයුත්තක් මම මේ කියන සුබ මූර්ති වලින් මේ කියන්නා වූ සුබ කටයුතු වලින් ඔබට ආරම්භ කරන්න හැකියාවක් තියෙනවා. කෙසේ වෙතත් මේ කරන සෑම කටයුත්තක්ම නිසි ආකාරයට සිද්ධ කරන්න නිසි හෝරාවලට සිද්ධ කරන්න මොකද මෙය විශ්වයේ සහ සබාධමේ බල සම්පන්න ශක්ති ගලණයකදී ඒ වගේම ආධ්‍යාත්මිකව ගැඹුරු භාවනාවකින් බල සම්පන්න දෙවි දේවතාවුන් වහන්සේලා හරහා ලබා ගන්නා වූ ගැඹුරු පණිවිඩත් එක්ක තමයි මේ গুপ্ত ක්‍රමවේදය මම ඔබට අරගෙන එන්නේ. නිසා කොහෙන්වත් මේ ක්‍රමවේදයේදී කරුණු කාරණා මගහැර ගන්නපා සියලු කටයුතු සැලසුම් සහගතව සිද්ධ කරන්න ඔබගේ ජීවිතයේ ඒකාන්තයෙන් වෙනස් වෙනවාමයි. ඔබට පුළුවන් ඒ අත්දැකීම් මාත් එක්ක බෙදා හදා ගන්න කමෙන්ට් එකකින් වුණත් සමහර වෙලාවට ඔබට වසර අවසන් වෙන්නේ නැති වෙන්න දින කිහිපයක් යනකොට ඔබගේ සිතුවිල්ල ප්‍රබල නම් ඔබ ශක්තිමත් නම් මේ කරුණු කාරණා ඒකාන්තයෙන් ඉෂ්ට සිද්ධ වෙනවා. හරි මුලින්ම අපි කතා බහ කරමු ජනවාරි 1 වෙනිදා 2026 ජනවාරි 1 වෙනිදා පාන්දර 4:44ට තමයි ඔබ මේ කටයුත්ත සම්පූර්ණ කරන්න ඕනේ. මේ කටයුත්ත සඳහා ඔබට මුලින්ම අවශ්‍ය වෙනවා ධාන්‍ය පහනක් සූදානම් කරගන්න. මම මෙන්න මේ වීඩියෝ එකේ පෙන්වන ආකාරයට ඔබට පුළුවන් ධාන්‍ය වර්ග 5කින් සමන්විත පහනක් සූදානම් කරගන්න. මේකට ඔබට මැටි පහනක් පාවිච්චි කරන්න පුළුවන්, තඹ පිත්තල ඕනම ආකාරයේ පහන් ආලෝකයක් පාවිච්චි කරන්න පුළුවන්, පොඩි ට්‍රේ එකක එහෙම නැත්නම් දීසියක මොනෑම හෝ ක්‍රමයකට ඔබ ධාන්‍ය වර්ග 5ක් අතුරා ඒ මැද පහන තැබිය යුතුයි. මේ පහන් ආලෝකය දල් වෙනකොට විශේෂයෙන් මතක තියාගන්න ඕනේ ඒට පාවිච්චි කරන තෙල් වර්ග මම මෙන්න මේ කියන ඖෂධ වර්ග 5න් සමාන විද තෙල් තමයි පාවිච්චි කරන්න ඕනේ. අමු පොල් තෙල් වලින් ඔබට මේ කටයුත්ත කරන්නට බෑ. මම මේ කාරණාව කියන්නේ විශ්වයේ සබාධමේ බල සම්පන්න ශක්ති ගලණයක් සිද්ධ වෙන ඖෂධ. ඒ තෙල් වර්ග තමයි අබ තෙල්, තල තෙල්, කොහොඹ තෙල්, ඒ වගේම එළඟි තෙල්, ඒ වගේම කුරුදු තෙල්. මෙන්න මේ කියන තෙල් වර්ග 5 කලවම් කරලා හදාගත්ත එක තෙල් එකක් ඔබට පුළුවන් මේ කියන පහනට පාවිච්චි කරන්න. ඒ වගේම තමයි මේ පහන ඔබ තැබිය යුත්තේ ඔබගේ නිවසේ සිට උතුරු දිශාවට. ඒ කියන්නේ අපි කියනවා
කුබේර දෙවියන්ට අයිති දිශාව කියලා. මේ උතුරු දිශාවට වෙන්න තමයි පහන් සිලුව ඔබ දල්වන්න ඕනේ. මේ පහන් සිලුව දල්වන්න කලින් මේ පහන් සිලුව දල්වන්න වෙලාව තමයි පාන්දර 4:44ට. ඊට කලින් ඔබ හොඳට මුළු සමස්ත භූමිය සුද්ධ පවිත්‍ර කරලා කහ දිහෙරි ඉහලා ඔබ සුදු හෝ කහ වස්ත්‍රයක් හඳින්න ඕනේ. ඒ කියන්නේ ඔබට වෙන අඳුරු රතු කළු වගේ වස්ත්‍ර වලින් සැරසිලා මේ කටයුත්ත කරන්න එපා. গুপ্ত බලවේග ශක්තියකින් සමන්විතයි මෙය. ඒ නිසා ඔබට මම ලබා දෙන්නා වූ තොරතුරු නිසියාකාරව ඔබ ක්‍රියාත්මක කරන්න. ඔබගේ ජීවිතය බල සම්පන්න ලෙස වෙනස් වෙනවා. ඒකාන්තයි. ඒම ස්ථිරවම කියා සිටිනවා. ඉතින් ඔබ මේ කටයුත්ත කරනකොට සුදු හෝ කහ වස්ත්‍රයක් ඇඳගෙන පාන්දර 4:44ට උතුරු දිශාව බලලා තමයි මේ ධාන්‍ය පහන දල්වන්න ඕනේ. මේ ධාන්‍ය පහල දල්වනකොට ඔබට මම මේ කිව්ව ඖෂධ තෙල් වර්ග 5 කලවම් කරගත්තා වූ තෙල් එකක් ඔබ සකසගෙන මේ පහන ආලෝකය දල්වන්න. එතකොට මේක බිම තියලා මහ පොළවේ තියලා දල්වන්න එපා. යම්කිසි උස් ස්ථානයක තියලා දල්වන්න. මොකද ඔබට දින 21ක් මේ පහන දල්වන්න සිද්ධ වෙනවා. මොකද දින 21ක් ධාන්‍ය නරක වෙන්නේ නැහැ. ඔබට පුළුවන් කිසිද ගැටලුවකින් තොරව මේ පහන දල්වන්න. පාන්දර 4:44ට මේ පහන දල්වා මේ බ්‍රහ්ම මූර්ති හෝරාව විශ්වයේ ප්‍රබල ශක්තියක් සක්‍රියව පවතින සුභවාදී හෝරාවක තමයි ඔබ මේ කටයුත්ත සිද්ධ කරන්නේ. වගේම තමයි පාන්දර 4:44. එහෙම නැත්නම් හවස 4:44 කියලා කියන්නේ මේ හතරේ අංක කාණ්ඩ වලින් අපිට විශ්වයේ අංක විද්‍යානුකූලව අපිට හඳුන්වන්න පුළුවන් අර්ථ ගන්නවන්න පුළුවන් අර්ථකථනය තමයි ස්ථිර ආදායම් මාර්ග ස්ථාවරත්වය සහ නිතිපතා ආදායම් ලැබීම. මෙන්න මේ වගේ ධනය කියන ශක්තිය ගලණය සිද්ධ වෙන අංක කාණ්ඩයක් ලෙස මේ 4:4 හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔබ මේ කටයුත්ත මෙන්න මේ විදිහට සිද්ධ කරන්න ඕනේ. එතකොට ඉන් අනතුරු ඔබ සකස ගන්නා වූ පහන් ආලෝකය ඔබ දල්වා ඒ ස්ථානයේ පසඟ පිහිටවා වැඳලා ඔබ මහ පොළවේ අත තියලා මහ පොළොවට භූමි වන්දනාවක් නමස්කාර කරලා අත් දෙක දොහොත් මුදුනේ තබලා වන්දන නමස්කාරයෙන් පළමු කොට මේ පහන් ආලෝක සිලුව භාග්‍යවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේට පූජා කරන්න. දෙවනුව ඔබට මේ පහන් ආලෝක සිලුව මහා බල සම්පන්න විශ්ව ධාතුවට සහ සෝවා දහමට පූජා කළ හැකියි. තෙවනුව මේ මහා බල සම්පන්න වසර උදාවත් සමගම විශ්වයේ ග්‍රහ මාරුවීම් සමග විශ්වයට බල සම්පන්න ලෙස පිහිට ලබා දෙනා සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පහන් ආලෝක සිලුව පූජා වේවා කියා මා මේ කියන අෂ්ට දීඝපාල දේවතාවුන් වහන්සේලාට ඒ කියන්නේ දිශා 8න්ම ධනය බලය රක්ෂාව ඔබගේ ජීවිතයට ආකර්ෂණය කර දෙන බල සම්පන්න දේවතාවුන් වහන්සේලා 8 දෙනාට ඔබ මේ පහන පූජා කර යුතුයි. අනේ ඒක තමයි ප්‍රධානම කොටස. ඔබට මම මේ අෂ්ට දීඝපාල දේවතාවුන් වහන්සේලා කවුද කියන එක කියනනම් ඔබ මේක ලියලා තියාගෙන පහන් ආලෝක සිලුව දල්වා අර විද්‍යට දෙවි දේවතාවුන් වහන්සේලාට සහ බුදුන්ට පහන පූජා කොට මේ බල සම්පන්න අෂ්ට දීඝපාල දේවතාවුන් වහන්සේලාට වන්දනාවකින් කන්නලව් කර ආරාධනා කරන්න ඔබගේ පහන් ආලෝක සිලුව පිළිගන්නා ලෙසට. ඊසාන දිග දිශාවට ඒ කියන්නේ උතුර නැගෙනහිර කියන ඊසාන දිග දිශාවෙන් ඊශ්වර දෙවියොත්, උතුරු දිග දිශාවෙන් කුබේර දෙවියොත්, උතුරු බටහිර දිග දිශාවෙන් වාසු දෙවියොත්, බටහිර දිග දිශාවෙන් වරුණ දෙවියන්, ඒ වගේම දකුණු බටහිර දිග දිශාවෙන් නිරපති දෙවියනොත්, දකුණු දිග දිශාවෙන් යමන දෙවියනොත්, ඒ වගේම දකුණු නැගෙනහිර දිග දිශාවෙන් අග්නි දෙවියනොත්, ඒ වගේම නැගෙනහිර දිග දිශාවෙන් ඉන්ද්‍ර දෙවියනොත් ඔබට මේ බල සම්පන්න දිශාවලින් ආලෝකය සහ ශක්තිය ලබා දෙනවා. මේකට අෂ්ට දීඝපාල දේවතාවුන් වහන්සේලාට වන්දනාමාන කරලා ඔබට පුළුවන් උතුරු දිශාවටම මුහුණ දාලා කිරිතිරීමක් සිද්ධ කරන්න. පුංචි අලුත් මැටි මුට්ටියක එලකිරි වලින් ඔබට පුළුවන් මේ කිරිතිරීම කටයුත්ත සිද්ධ කරන්න. මේ කිරිතිරීම සඳහා ඔබ පාවිච්චි කර යුතු නම් සුවඳ දර හෝ පැංගිරි දර, එහෙම නැත්නම් සුදු මුදුන් දර, කුරුදු දර. මෙන්න මේ කියන දර වර්ග සුබයි. ඔබ මෙතන මේ ස්ථානයේ කාදියර නැවතීලා පිරිසිදු කොට සකසගෙන ඔබට පුළුවන් උතුරු දිශාවට වෙන්න කිරිතිරීමක් සිද්ධ කරන්න. මෙන්න මේ ආකාරයට උතුරවා ගන්නා වූ කිරි ඔබට පුළුවන් මැටි තඹ පිත්තර කියන ඕනෑම වාචනයකට අරගෙන පළමුවෙන්ම කිරි ඉතිරෙනකොට ඒ පළවෙනි කොටස ඔබේ වාචනයකට ගන්න. ඉන්න අනතුරු නැවතත් හොඳ ගින්දර දාලා කිරි ඉතිරෙනකොට දෙවෙනි ඉතිරෙන කොටසත් ගන්න. ඊළඟට තවත් ගින්දර දාලා තුන්වෙනි පාරටත් උතුරවන්න. තුන්වෙනි පාරටත් ඉතිරෙනකොට ඒනොත් කිරි අරගෙන ඔබට පුළුවන් මේ කිරි එක පළුදු නැති දෙහියත්තක් පාවිච්චි කරලා
කස්තුරි කහ සහ ලුණු සහිත ලුණු තිබ්බොත් ගොඩක් හොඳයි. කස්තුරි කහ සහ ලුණු ඒක කලවම් කරලා මුළු නිවසටම ඉසින්න පුළුවන්. මේ නිවසට ඉන්න කලින් ඔබ ඒට මන්ත්‍රයක් කියන්න අවශ්‍යයි. ඒ සියලු මන්ත්‍රය මම මේ අවස්ථාවේදී ඔබට ලබා දෙනවා. විසින් දල්වන්නා වූ ඒ ධාන්‍ය පහන් ආලෝකය අසරට ගොස් ඔබට පුළුවන් මේ උතුරුවා ලබා ගන්නා වූ කිරි වාජනයට ඉතිපිසෝ ගාථාවෙන් 7 වරක්ද, එවැනිම සප්ප පාපසකරණ ගාථාවෙන් 7 වරක්ද, ඒ වගේම මෝර පිරිතෙන් 7 වරක්ද ඒ ගාථාවන් කියලා ඉන් අනතුරු ඔබට පුළුවන් මම මෙන්න මේ කියන මන්ත්‍රය ඕම් ශ්‍රීම් ලක්ෂ්මියේ නමහ. ඕම් ශ්‍රීම් ලක්ෂ්මියේ නමහ. ඔබට පුළුවන් මේ මන්ත්‍රය 108ක් මේ කිරි වාචනයට මන්ත්‍රයෙන් ජප කරලා, ඒ වගේම අපිට පුළුවන් ඕම් නමක් ශිවාය මන්ත්‍රය 108ක් ජප කරලා මේ විරුප්පත්තිය සිද්ධ වෙන හෝරාවෙම මේ කිරි වාචනය සූර්ය දෙවියන්ගේ මහා ආශිර්වාදය සමග නවවස්ත්‍ර උදාවත් සමගම ඔබගේ නිවසට, ඔබගේ භූමියට, ඔබගේ වෙළඳ ස්ථානයට, ඔබට අවශ්‍ය ඕනෑම ස්ථානයකට මේ බොහෝ සුබ සිතින් ඉසින්නට පුළුවන්. ඔබට පුළුවන් මේ වැඩ කටයුතු සිද්ධ කරනකොට සුදු හෝ කහ වස්ත්‍රයක් අඳින්න. ඉන් අනතුරු වන්දනාමාන කටයුතු කරලා ඔබගේ ඒ වසර උදාව ඔබට පුළුවන් මහත් වූ ආශිර්වාදයකින් ආරම්භ කරන්න. හැකියාවක් තියෙනවා නම් ඔබ ගොක්කොල පහනක් අර අපි පත්තු කරන්න කිරි උතුරන අවස්ථාවලදී වගේ ඒවයි ගොක්කොල පහනක් සකසගෙන ඒ පහන මේ ධාන්‍ය පහන් ආලෝකයේ තියන්න. නැවත නැවත ඔබට ඉදිරියට මේක සුබයි වගේ දැනෙනවා නම්, මේ ආශිර්වාද ඔබට නිසි ආකාරව ගලණයක් සිද්ධ වෙනවා නම් ඔබට පුළුවන් දින 14න් 21කින් මේ ධාන්‍ය අයින් කරලා නැවත මේ සඳහා ධාන්‍ය වර්ග 5ක් යොදාගෙන අරහා සම්මාන ඖෂධ පහන් ආලෝක සිලුවක් සකසගෙන පූජා කරන්න. මම කියා දුන්නා ආකාරයට මෙලෙස මේවත් පිළිවෙත් කරලා නව වසර නව උදව ඔබගේ ජීවිතයට මහත් වූ වාග්යක් ලෙස ලබා ගන්න කියලා ආරාධනා කරන ගමන් අදට මේ වීඩියෝ එක අවසන් කරනවා. ලබන්නා වූ 2026 වසර ඔබගේ ජීවිතයේ සිතන ආකාරයෙන්ම සියල්ල ඉෂ්ට සිද්ධ වෙන සුබම සුබවාදී වසරක් වේවා. දුක් පීඩාවන් දුර වේවා. ප්‍රඥා ගුණය දල්වාගෙන මේ සසරෙන් එතර වීමට මේ සසර තිබෙනා වූ සියලු දෙවියන් නිවිද භාවයෙන් දකින්න තරම් උතුම් බල සම්පන්න මනසක් ඔබට ලැබේවා කියා ප්‍රාර්ථනා කරන ගමන් අදට වීඩියෝ එක අවසන් කරනවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.